हाय යාළුවනේ ඔයාලව රුන්දෝෂිනී මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් වෙනදා වගේම ඔයාලව පුංචි ගමනක් එක්කන් යන්න තමයි අපි මේ හදන්නේ. මේ වෙනකොට ගොඩක් අය මේ ස්ථානයට ඇවිදින්නත් තියෙනවා. ඒ වගේම තවත් ගොඩක් අය මෙතනට ඇවිදින්න නැතිව ගොඩක් අය ආසාවෙන් බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ හැමෝටම බලන්න අපි අද කොහෙද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. එන්න යාළුවනේ වීඩියෝ එක තවත් ඉස්සරහට බලාගෙන ඉන්න. අද අපි ආවේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ගේ විශ්වාසය දිනාගෙන තිබෙන ඉතාමත් පූජනීය ස්ථානයක් වන ගලේ දේවාලයට. අපිත් ගොඩක් දවස් ඉඳලා මෙතෙන්ට එන්න බලාගෙන හිටියේ. අද අවස්ථාව ලැබුණු හින්දා ඒ ලස්සන අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අපි මේ ගලේ දේවාල පරිසරයට ඇවිදලා එතන තිබුණ වාහන පාක් එකකින් බයික් එක දාලා මේ ගලේ දේවාල පරිසරයට යමින් ගමන් දෙපැත්තේ සුවඳවත් මල් තියෙනවා. ඔයාලත් එනකොට මල්, තෙල්, හඳුන් කූරු, පහන් තිර අරගෙන එන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙන කඩවල් වලින් ඔයාලට මේ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි නම් ගෙදරින් යනකොට මල් කඩාගෙන ගියේ. ඒ වුණාට අපිට හඳුන් කූරුයි, එළඟි තෙල් පහනුයි අපි එතන තිබුණ ළඟ කඩේකින් ගත්තා. ඔයාලට පේනවා වගේම මේ දේවාල පරිසරය ඉතාමත් නිස්කලංකයි. බැතිමතුන් විශාල පිරිසක් සුදු ඇඳුමින් ඇවිල්ලා තමන්ගේ බාර ඉටු කරගන්නවා. සමහරු මල් පූජා කරනවා, තවත් සමහරු පහන් බලනවා. හැමෝම තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉතාමත් භක්තියෙන් ඉදිරිපත් කරනවා. අපි එන වෙලාවේ දේවාලයේ අලුත් වැඩියා කටයුතුත් සිදු වෙමින් තිබුණා. ඉදිරියේදී මේ ස්ථානය තවත් ලස්සන වෙයි කියලා අපි හිතනවා. අපිත් පහන් දැල්වලා මල් පූජා කරලා අපේ පවුලේ සියලු දෙනාගේ සතුට, නිරෝගීකම සහ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. මෙවැනි පූජනීය ස්ථානවලට ආවහම හිතට ලොකු නිස්කලංක බවක් දැනෙනවා. එදිනෙදා ජීවිතයේ කාර්යබහුලකම ටිකක් අමතක වෙලා හිත සැහැල්ලු වෙන හැඟීමක් දැනෙනවා. දේවාලයේ තවත් විශේෂත්වයක් තමයි බැතිමතුන්ගේ බාර. සංකේතයක් ලෙස කැට ගහලා තියෙන සුදු රෙදි කැබලි. ඒවා දැක්කහම මේ ස්ථානය ගැන මිනිසුන්ගේ විශ්වාසය කොච්චර ගැඹුරුද කියලා හොඳින්ම දැනෙනවා. ඔබ මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් අවස්ථාවක් ලැබුණු දවසක ගලේ දේවාලයට ඇවිත් වන්දනා කරලා යන්න කියලා මම
ආදරයෙන් ආරාධනා කරනවා. මේ වගේ තවත් ගමන් වැඳ පුදා ගැනීම අපේ දෛනික ජීවිතයේ සුන්දර මොහොතවල් ඔබත් එක්ක බෙදා ගන්න අපි දිගටම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න. තවත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell එකත් on කරලා තියාගන්න. එතකොට අපි දාන අලුත්ම වීඩියෝ මුලින්ම ඔයාලට බලන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් ලියන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් අපිට ගොඩාක් වටිනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.